ඉස්සර අම්මා එළවලු ගෙන්න පොළට එහෙම යනකොට ලොකුත් එක්ක යන්නේ. ඒ යනකොට උඹලා දෙන්නව බලා ගන්න කියලා යන්නේ මට. අම්මා ගිහින් එනකොට මට සීනි මුරුක්කු කවරයක් ගෙනත් දෙනවා. මං ඉතින් උඹලා දෙන්නවත් බලාගෙන අම්මා එනකම් බලා ඉන්නවා සීනි මුරුක්කු කන්න. මං ඉස්සර සීනි මුරුක්කු කන්න හරි පෙරේතයි බා. එක දවසක් අම්මා හැම පොළට ගිහිල්ලා යනකොට සෑහෙන රෑ වුණා. ගෙදර ආවට පස්සේ ලොක්කි තමයි මට කිව්වේ රෑ වෙන්න හේතුව. අම්මා හැම වෙනදර සීනි මුරුක්කු ගන්න දැන සීනි මුරුක්කු නැතුව එමලින් නැන්දලා දිහාට ගිහිල්ලා සීනි මුරුක්කු යාගේ අතින්ම හදාගෙන තමයි මට ගෙනත් දීලා තියෙන්නේ. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි බා. මම බලන් ඉන්නවා කියලා දන්නේ හින්දා. අම්මා රට යනකොට මට ගිහිල්ලා කිව්වේ බෝයි බේබි හොඳට බලා ගන්න. එනකොට මට සීනි මුරුක්කු අරන් අම්මා එහෙම කියලා මං ගියේ.